දැන් මේ වෙද්දී ඔයාලගේ පළවෙනි එක්සෑම් එක ඉවරයි. එතකොට ෆිසික්ස් වලට තමයි ඊළඟට රෙඩි වෙන්න තියෙන්නේ. එතකොට සමහර අයට පළවෙනි එක්සෑම් එක ඒ කියන්නේ බයෝ හොඳට කරගන්න පුළුවන් වුණා ඇති. එහෙන් බැරි වෙච්ච අයත් ඇති. ඒ කොහොම වුණත් ඔයාලා ඒක දැන් සම්පූර්ණයෙන්ම පැත්තකින් තියන්න ඕන. අපි බයෝ මෙච්චර කරන්න පුළුවන් මෙච්චර ඇයි මම කරේ නැත්තේ? ඕවා හිතුවා කියලා රිසල්ට් එක අප් වෙන්නේ නැහැ. ඒකට රිසල්ට් එකක් එයි. සමහර වෙලාවට ඔයා හිතනකටත් වඩා රිසල්ට් එකක් එයි. එහෙනම් බොරුවට වැටෙන්න එපා මේ හිනලාව හිතන්න ගියාම අර සෑහෙන්න අඩු රිසල්ට් එකක් තමයි එන්නේ ඔළුවට. අනිවාර්යෙන් ඔයා හිතනවට වඩා එකක් හරි බැරි රිසල්ට් එකක් ඒවි බයෝ වල. අපි ඊළඟට ෆිසික්ස් වලට වැඩ කරමු. දැන් මේක ඔයාලා දකිද්දි ෆිසික්ස් වලට දවසකට වඩා තියෙයි. ඉතින් දවසක්වත් ෆිසික්ස් වලට තියනවා නම් ඔයාලට ෆිසික්ස් වලටත් යම් දෙයක් කරගන්න පුළුවන්. ෆිසික්ස් MCQ පේපරේ. ගොඩක් ළමයි ලකුණු නැති කරගන්නේ විහි. මම අද කතා කරන්නේ කොහොමද මේ ෆිසික්ස් වල ලකුණු ටික තියාගන්නේ කියලා. එහෙනම් බලමු කොහොමද ෆිසික්ස් වල ලකුණු ටික වැඩි කරගන්නේ දවසක. එතකොට ෆිසික්ස් වල MCQ වැඩි කරගන්න ප්‍රධානම රහස තමයි ඔයාලා ෆිසික්ස් පේපරේ කාල කළමනාකරණය කරගන්න ඕනේ. අපි ඒකට ඊට කලින් පොඩි වැදගත් කාරණයක් මම කියන්නම්. දැන් කාල කළමනාකරණය කෙසේ වෙතත් ඔයාලා ෆිසික්ස් පේපරේ මොනවා හරි කරන්න හුරු වෙන්න එපා. ඒ සමහර ළමයි ඇතින් ලිකන් කර පේපර්ස් වල ෆිසික්ස් වල ලකුණු අඩුම. එතකොට ඒ වගේ කෙනෙක් කිය මට කොහොමත් MCQ බෑ. එතකොට මම එසේ එකට හුරු වෙන එකද කරන්න ඕනේ නැහැ. ඔයාලා මේ දවස් ටිකේ MCQ පේපරයක් නම් කරන්නේ ෆිසික්ස් MCQ එකට තමයි හුරු වෙලා යන්න ඕනේ. MCQ කරන්න නැතුව ගිහින් එසේ එකකට ප්‍රැක්ටිස් කරපෙකින් MCQ ගොඩාක් කොට දාගන්න වෙන්නේ නැහැ ඔයාලා. ඒ හින්දා දැන් ගන්න අඩුම පාස් පේපර් සෙට් 6ක්. ඒ කියන්නේ 2024 ඉඳන් පස්සට පාස් පේපර්ස් ටික ගන්න. ඒ පාස් පේපර්ස් අරන් පුළුවන් අය පැය දෙකක් හෝ ඊට අඩුවෙන් පාස් පේපර්ස් ටික කරගෙන යනවා. හොඳම වැඩිම පාස් පේපර්ස් ටික කරන එක. එහෙම නැත්නම් කවුරු හරි හිතමුකෝ බෑම කියලා. ඒ කෙනෙක් කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් YouTube එකේ ඒ පාස් පේපර්ස් වලට ඩිස්කෂන් වීඩියෝ හොයාගන්න ඕනේ තරම් ඇති. ඒ කියන්නේ 2024 ඩිස්කෂන් එක 23 ඩිස්කෂන් එක ඕනේ තරම් ඩිස්කෂන් වීඩියෝ ඇති. ඔයාලා කලින් බලපුව ඔයාලට තේරෙන ඒවාත් ඇති. ඒ කොහොම වුණත් මොකක් හරි ඩිස්කෂන් එකක් අරන් ඔයා කරන්න ඕනේ 2024 ගන්න එකේ ඉඳන් 50ට යනකම් ඒ ඩිස්කෂන්ස් එකත් එක්ක ඔයා හදන්න. පුළුවන් නම් ඩිස්කෂන් එකේ සර් හදන්න කලින් ඔයා උත්තරේ ගන්න. එතකොට මාර විදියට ඕක ඇදිලා යනවා හොඳේ. සමහර වෙලාවට පේපර්ස් 10ක් විතර කරලා නතර කරයි. එක පේපරයක් ගන්නවා ඩිස්කෂන් එක දාගන්නවා ඩිස්කෂන් එක එක්ක MCQ කරනවා. ඔයා සර්ට කලින් කරන්න තරගයක් හිතේ තියන් ඉන්නේ. ඔන්න සමහර වෙලාවට චුට්ටක් පෝස්ට් කරලා ටට්ටක් ගාලා හදන් ගියා. ගාන හැදෙනවා. කොහොම පේපර්ස් දෙක තුනක් කරන්න ඕන. වැඩේ ඔයා රහ වැටෙනවා. රහ වැටුණාට පස්සේ මේ අතෑරලා හිටපු ෆිසික්ස් MCQ එක දැන් කරගෙන යනවා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් MCQ 10 15ක් වුණා. මේ දවස් ඇතුලේ වැඩි කරගන්න පුළුවන්. අපි මෙතනට ගොඩාක් ඩීප්ලි ඒකේ තියරි තේරුම් ගැනීම නෙමෙයි නිකන් අපි මේ ගාන හදන්න ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් MCQ පේපරෙත් ඒකනේ වෙන්න ඕනේ. ඔයා වෙන්න ඕනේ. ගාන හදන්න ප්‍රැක්ටිස් වෙන්න. එතකොට MCQ වැඩි කරගන්නේ මේ විදිහට. ඊළඟට ඔයාලගේ තියෙන MCQ ටික රැක ගන්න හුරු වෙන්න ඕනේ. ගොඩක් ළමයි ඇත්තටම MCQ පුළුවන් ඒ පැය දෙකේ MCQ පේපරේ කරන්නේ. MCQ වල තියෙන ප්‍රධානම දේ ඔයාට තියෙන්නේ පැය දෙකයි. කොහොමද මේ පැය දෙක ඇතුලේ ඔයා MCQ පේපරේ කවර් කරගන්නේ? මේකේ පළවෙනිම රහස මේ පේපරේ 1 ඉඳන් 50ට පිළිවෙලට හැම ප්‍රශ්නෙම එකක් පස්සට කරගෙන යන්න උත්සාහ කරන්න එපා. එහෙම කරන්න බෑ. වැඩිම ලකුණකට යන කෙනෙක් පවා 1 ඉඳන් 50ට පිළිවෙලින් කරන්නේ නැහැ. ඔයා 1 කරනවා 2 කරනවා ඔහොම 5ට යනකම් කරා කියන්නකො. ඔයාට තේරෙනවා 6 වෙනි ප්‍රශ්නේ හදාගන්න බෑ. හදාගන්න බෑ කියලා හිතන පළවෙනි මොහොතේ මේ ප්‍රශ්නේ අතාරින්න. ඊළඟ ප්‍රශ්නට යනවා. කොහොම යද්දි ඒ අතාරින්න හිතන හැම ප්‍රශ්නයක්ම මුලින් අතාරින්න. නැතුව ඒක අතාරිද්දී ඒ ප්‍රශ්නෙට විනාඩි 20ක් විතර දීලා අතාරින්න එපා. ඔයාලා කරන ප්‍රධානම වැරද්ද ප්‍රශ්නයක් අතෑරියත් ඒකට විනාඩි 20ක් විතර දීලා. එතකොට වෙන්නේ පැය දෙක යද්දි ඔයා 1 ඉඳන් 30ට කරලා තියෙන්නේ. ගොඩක් ළමයි කියන දෙයක් අන්තිම 20 කියවන්නවත් බැරි වුණා. ඉතින් අන්තිම 20 කියවන්නවත් නැතුව කොහොමද 30ක් කරලා? එතකොට ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට තේරෙනවා. ඒක කරන්න බෑ. එකේ ඉඳන් ඔයාලා ඊළඟ පේපරේ 50ට කියවීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද ගොඩක් අය වැරදි මතයක් තියෙනවා.
මුල් ප්‍රශ්න ටික විතරයි ලේසි අන්තිම ප්‍රශ්න ටික අමාරුයි කියලා නැහැ. මේ පේපරේ තැන තැන තියෙනවා ලේසි ප්‍රශ්න. සමහර වෙලාවට 48 වෙනි ප්‍රශ්නේ ලේසි වෙන්න පුළුවන් ඔයාට. අනික ලේසි කියන එකත් එක එක්කෙනාට සංසන්දනාත්මකයි. ඔයා අන්තිම ටික ඉගෙන ගත්ත පාඩම් සමහර වෙලාවට මතක තිබිලා අන්තිම ප්‍රශ්න ටික ඔයාට හොඳටම පුළුවන් වෙන්නත් පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න ප්‍රශ්න අතෑරලා ඒක පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න පුරු වෙන්න. එතකොට අතාරින ක්‍රමෙන් අනිත් එක ඔයා පළවෙනි වටේ MCQ 20ක් කරයි. ඔයා හිතන්න ඔයාට MCQ 30ම බැරි වෙනවා. ඊළඟට ඔයා දෙවෙනි වටේ යනවා. දෙවෙනි වටේ මේ ටික අතෑරපු ටික. අතෑරපු ඒවට රවුමක් හරි MCQ එකේ දාලා තියාගන්න. ලොකු රවුමක් අර MCQ එකට කලින් දාලා තියාගන්න උත්තර මාක් කරපේව හොයාගන්න වෙනම විදියක් දාගන්න. උත්තර මාක් කරපේවට ඒ උත්තරේ රවුම් කරලා ලොකුවට හද පාටකින් ඔය පැන්සල් වලින් කරන්න යන්න එපා. පේපරේ පරිස්සම් කරලා මොනවා කරන්නද? පැන්සල් වලින් කරන්න එපා. පේපරේ කරන්න. ඒක කරලා ඒ ටික හරියට මාක් කරලා තියාගන්න. දෙවෙනි වටේ කරද්දි සාමාන්‍යයෙන් මේකෙනුත් ඔයාලා 10ක් කරා කියන්නකො. එතකොට 30ක් ඉවරයි. සමහරලාට ඒක කරලා ඔයාලට වෙලාවක් තියෙයි. මේක අතහැරලා යද්දි. ඊළඟට අපිට පුළුවන් අර බැරිම් ප්‍රශ්න ටික වෙනුවෙන් වැඩි වෙලාවක් දීලා කරන්න. එතකොට ඒක කාරණයක් MCQ අතාරින්න හුරු වෙන්න. ඊළඟ එක කොටුකොලේ નિયમિત විදිහට මාක් කරන්න මුලින්ම මේක මං කලින්ම කියන්නත් හේතුව ඔයා අඩුම පැය එකහමාරක් ගියා. මම නම් දකින දේ පැය එකහමාරක් හොඳට නෝට් කරන් ඉන්න. පේපරේ පටන් ගන්න 8:00ට නම් 10යි 10 වෙද්දි කොටුකොලේ මාක් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් 9:00ට නැත්තම් පැයක් වුණත් කමන්නේ. එතකොට පැයක් හෝ පැය භාගයක් කලින් කොටුකොලේ ඔයා ඒ වෙලේ උත්තර මාක් කරලා තියෙන ටික මාක් කරන්න. සමහර ළමයි හිතන් ඉන්නවා ඒක අපතේ යාමක් කාලේ නෑ. සමහර වෙලාවට අන්තිම මොහොතේ අන්තිම විනාඩි 5 සමහර ළමයි කොටුකොල මාක් කරන්න ගිහින් එක ප්‍රශ්නයක් මාරු වෙලා උත්තර එකක් කොටුකොලේ ඔක්කොම වරදින්න පුළුවන්. අන්තිම මොහොතේ ඕවා කරන්න තියාගෙන අවදානමක් ගන්න එපා. ආයෙ කොටුකොල දෙන්නෙත් නෑ. අනික එක එන ස්ට්‍රෙස් එකක්. ඒ හින්දා ඔයාට පුළුවන් හැම වෙලේම කොටුකොලේ මාක් කරන්න. කොටුකොලේ මාක් කරද්දි MCQ පේපරේ ප්‍රශ්න අංකයයි ඒකට ගහලා තියෙන උත්තරේ එක්ක යන්න. නැතුව නිකන් උත්තර පිළිවෙලට මාක් කරන්න එපා. 1ට 5, 2ට 5, 3ට 1, 4ට 2 හිතෙන් කියෝ මාක් කරන්න. නැත්තම් මග ඇරිච්ච ඒවට කොටුකොලේ මාක් කරද්දි පැටලෙනවා. ඔයාට කලින් පැටලෙවුන් නැත්තත් MCQ එක දැන් කරද්දි තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක පැටලෙන්න පුළුවන් මේ වෙලාවේ තියෙන අභියෝගයත් එක්ක. ඊළඟ කාරණේ ඔයා මෙතනදී ඔයාට දෙන කටු වැඩකොළ નિયમિત විදිහට අසුරන්න. ඒ කියන්නේ මොකද්ද මේ කටු වැඩකොළේ පිළිවෙලට කරන එකේ අරමුණ? මම අර කලිනුත් කිව්වා. කැමති නම් මේක දෙකට බෙදා ගන්න. කොළ ගොඩක් හම්බ වෙනවා වගේ ඒ කියන්නේ හොඳට තේරෙනවනම් ඒ ඉන්න පරීක්ෂකයාට කොළ ගොඩක් දෙනවා වගේ හිතෙනවනම් මේක බෙදන්න ඕනේ නැහැ. ඒක කොලේ කරන් ගියත් කමන්නේ. ඔයා එක කරනවා. හැම එකනම කටු වැඩ කරන්න ඕනේ නැහැ. පේපරේ කරේ. ඔයා ඊළඟට 5 කරා. ඊළඟට ඔහොමම කටු වැඩ කරන් යද්දි 7 වෙනි ප්‍රශ්නේ ඔයාලට තේරෙනවා භාගයක් කටු වැඩ කරන් යද්දි බෑ. මට මේක තවත් එදන් යන්න බෑ. ඒක හිතෙන්නේ නැහැ කියලා. ඔයා කරන්න ඕනේ 7 ඔය ටික ඉඩ තියන්න එහෙම. ඊළඟට ආයෙ 8 වෙනි ප්‍රශ්නේ කටු වැඩ කරනවා නම් එතෙන්ට එන්න. මේ ඉඩ තියලා යන්න ඒක අපතේ යමක් නෙමෙයි. ඔයා හදපු ටිකත් එක්ක ඒ ඉඩ තියලා යන්න. දැන් ඔයා මේකේ රූල් 6ක් විතර හදලා තියෙනවා කියන්නේ. ඒ රූල් ටිකක් තියලා ඉස්සරහට යනවා. ඊට පස්සේ මම කියවන 1 ඉඳන් 20ට ඒ කියන්නේ 1 ඉඳන් 20 පිළිවෙලට නෙමෙයි ප්‍රශ්න 20ක් කරා ඊළඟට අපි දෙවෙනි වටේට එනවා. දෙවෙනි වටේදී මේක බලන්න. සමහර වෙලාවට අර හදලා තියෙන දේත් එක්ක ඔයාට මුලින් අමතක වුණාට ඉතිරි ටික සුළු කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද? කටුවැඩ කොළේ හෙට ගහනවා මේට ගහනවා. ඔයා සාමාන්‍යයෙන් කරන්නේ ඕකනේ. එතකොට ඔයාට අර හදපු කෑල්ල ආයේ හොයාගන්නත් බැහැ ගොඩක් වෙලාවට. හැබැයි මේ වැඩෙන් ඔයාට පුළුවන් කලින් හදපු ටික ඒ වෙලාවෙ ඉතිරි කරගන්න. එතකොට මේකට ඔයා විනාඩියක් යට කරා නම් ඒ විනාඩිය තවදුරටත් අපතයාමක් නෙමෙයි. ඔයාට ඊළඟට කන්ටිනියු කරන්න ඒක ඉතිරි වෙනවා. මොකද මේක හැම තප්පරයක්ම වටිනවා. හැම තප්පරෙම ඔයා ඉතිරි කරගන්න ඕනේ. මේ හින්දා මේ වැඩෙත් ඔයාට පුළුවන් MCQ සැලකිය යුතු විදිහට වැඩි කරගන්න. ඊළඟට ඔයාලා කරන්න ඕනේ ඔයාලට තියෙන දත්ත ටික රූප සටහනකට කන්වර්ට් කරගන්න. පේපරේ දත්ත තියෙනවා. ප්‍රශ්නේ සමහර වෙලාවට ඡේද තියෙද. සමහර MCQ තියෙනවා පිටුවෙන් භාගයක්ම ප්‍රශ්නේ. සමහර ඒවා පිටුවක්ම වගේ ප්‍රශ්න. ඒ වගේ වෙලාවක හොඳම දේ ඒකේ තියෙන දත්ත ටික දාලා කටු සටහනක් ඇඳ ගන්න එක බල සටහනක් වේවා ඕනේ මේක. ඕනේ කටු සටහන ඇඳගෙන ඒකට ඔක්කොම දත්ත දාගන්න. සමහර වෙලාවට ගාන ප්‍රශ්නේ දැක්කම හරි බය හිතෙනවා
මොකෝත් බෑ වගේ හිතෙනවා. හැබැයි දත්ත ටික දාගත්තාම මොකද වෙන්නේ? දත්ත ටික දාගත්තාම අර රූපය ඇතුළට පේනවා දැන් මෙතනින් මේක තමයි හොයන්න තියෙන්නේ කියලා. එතකොට ඔයාට නිකන් අර බෑ කියන එකම තමයි දැන් හිතෙන්නේ. ඒක සාමාන්‍යයි. අපි කරත් එහෙමයි. දැන් බෑ මේක අතාරින්න ඕන හිතේ. බෑ හැබැයි මේක කරන්න පුළුවන්. ඒ කැපැසිටි එක ඔයාගේ ඇතුලේ තියෙන. ඒකින්ද අනිවාර්යෙන් මේ රූප ටික හදාගන්න ඒක පැන්සලෙන් හෝ පැන්සල් පාවිච්චි කරන්න එපා කියලා මම කියන්නේ. අර බල සමතුලිතතා රූප වලදීම පැන්සලක් පාවිච්චි කරන හොඳයි. පෑනෙන් මේවා කරලා එකපාරක් වැරදුනොත් ඉන්න. නැත්තම් ඔයාලා පුළුවන් තරම් පෑනෙන් පේපරයෙන් පැත්තකින් ඒ ටික ඇඳලා එහෙමත් ඔයාලට කරන්න පුළුවන්. ඔය ඔක්කොම කරද්දී ඔයා MCQ එකේ දැන් කොතන හිටියත් ඔයාගේ ලකුණ අනිවාර්යෙන් MCQ 10 15කින් වැඩි වෙනවා. ඉතින් මේ පිසිස් වල MCQ එක තීරණාත්මකයි පිසිස් රිසල්ට් එක. ඊළඟට අපිට essay එක හදාගන්න සැලකිය යුතු කාලයක් ඉතිරි වෙනවා. ඊට පස්සේ ඒකට අපිට මහන්සි වෙන්න පුළුවන්. ඔයා මේ විදිහට පේපරේට ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට සමීකරණ ටික පුළුවන් තරම් මතක් කරගන්න පේපරේට යන්න කලින්. මොකද සමහර වෙලාවට අපිට සමීකරණ ඕනේ වෙනවා. ඒකට ඒ ඕනේ සමීකරණ ඔයා ව්‍යුත්පන්න කරපු කලින් ඔයා MCQ කරද්දි වැදගත් නිර්මාණාත්මක සමීකරණ තිබ්බනම් ඒවත් දාගන්න. මොකද පිසිස් MCQ වලදී හදපු ක්‍රමය බලන්නේ නැහැ. ඔයාලට කෙටි ක්‍රමයක් තියෙනවනේ. ඔයා කටපාඩම් කරන් ගිහිල්ලා ඒ සමීකරණය ඇප්ලයි කරලා එතන හැදුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එසේ කියන්නේ පියවරට දෙන්න. ඔයාලට කරන්න දෙය හොඳම දේ සමීකරණ එහෙම ඔයා කලින් හදාගත්ත ඒවා තියෙනවනේ. අනිත් එක ඕනේ සමීකරණ ඔක්කොම ටික බලලා යන්න. සමීකරණ නැතුව අමාර ගණන් හදාගන්න බෑ. එතකොට ඔයාලට තියරි එක මතකයි. හැබැයි සමීකරණේ මතක නැහැ. ඒ හින්දා බැරි වෙනවා. ඊළඟට මේ ටිකේ ෆිසික්ස් වල තියරි වලින් ප්‍රශ්න ගොඩක් එනවා. ඔයාට අර MCQ papers 5ක් කරද්දි තියරි වලින් ආපු ප්‍රශ්න කොහොමද අහලා තියෙන්නේ කියලා තේරෙයි. ඒ හින්දා අර ෆිසික්ස් වල තියෙනවනේ හැමදාම අහන තියරි ටිකක්. ඒ තියරි ටිකේ නෝට් ටිකක් කියවගෙන යන්න. නැත්නම් තියරි වගේ ඒවා එවලේ පාතිහාර පාන්න බෑ. ඒ කියන්නේ අර ප්‍රධාන සම්මත මේවා ඒ කියන්නේ නියම අරවා මේවා තියෙනවා. ඔය පදාර්ථ විකිරණ වල අංශ භෞතික විද්‍යාවෙම සාමාන්‍ය MCQ එකක් එනවා. එතකොට ඒවා එහෙම අර අපිට අහලා එච්චර පුරුදු නෑනේ. ඒ කියන්නේ ඔය ඒක තියෙනවනේ එක වචන ටික. අන්නේ වචන ටික චුට්ටක් බලාගෙන යන්න. ඉතින් මම කියන්නේ අතාරින්න දාන්න එපා. මේ ටිකෙනුත් පොඩි හරි ප්‍රයෝජනයක් අරගෙන MCQ පේපරේට හොඳට ස්කෝර් කරන්න. එහෙනම් සුබවතනවා. ඔයාලා ඇත්තටම ඔයා හිතනවට වඩා දැන් ගොඩක් වැටිලා ඉන්නේ. MCQ පේපරේ ස්කෝර් කරන්න පුළුවන්. අපි ඒකේ උපරිම ලකුණක් ස්කෝර් කරමු. ඔයාලට පුළුවන්.